හෙලෝ ගයිස් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ෆිල්ම් කැෆේ අපේ මූරියු channel එකට. අපි කවුරුත් පොඩි කාලේ ආසාවෙන් බලපු අතේ ඔරලෝසුවක් බැඳගෙන පිටසක්වල ජීවියෙක් වෙන්න ඊනමෝපු චරිතයක් තමයි Ben 10 කියලා කියන්නේ. හැබැයි අද මම ඔයාලට අරගෙන ආවේ අපි හැමදාමත් දැකපු කාටුන් එක නන් නෙවෙයි. අද අපි කතා කරන්න යන්නේ 2009 අවුරුද්දේ live action movie එකක් විදිහට රිලීස් වුණ Ben 10 Alien Swarm කියන movie එක ගැන. අද කතාවේදී Ben 10 මුහුණ දෙන්නේ වෙන්නේ වෙනද දකින්න ජාතිය පිටසක්වල ජීවීන්ට නම් නෙවෙයි. මුළු පෘථිවියම ආක්‍රමණය කරන්න හදන මිනිස් මොලේ පාලනය කරන්න පුළුවන් අතිශය භයානක කෘමීන් රංචුවකට. ඉතින් වෙන්නේ කොහොමද මේ අනතුරේ ලෝකය බේරගන්නේ කියලා අපි බලමු. එහෙනම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා අපි යමුද කතාවට. කතාව පටන් ගන්නකොටම අපිට පේන්නන්නේ කෙවින් න්යාය කාර් එකෙන් අතෑරලා දාව පාළු ගොඩනැගිල්ල ළඟට යනවා. කෙවින් මේ ඇවිත් තියෙන්නේ එක හොර කල්ලියකකින් පිටසක්වල තාක්ෂණය සහිත ආයුධ වගේ මිල්දී ගන්න. අර හොර කල්ලිය දෙන්නේ කැවිත් කෙවින්ට එයා ළඟ තියෙන එක ආයුධයක් පෙන්නනවා. කෙවින් අහනවා එයාලගෙන් මේක කොහොමද පාවිච්චි කරන්න කියලා. ඒත් එයාලටත් මේ ගැන කිසිම අදහසක් නෑ. ඒ නිසා කෙවින් මෙච්චරලා මෙතන හැංගිලා හිටියේ බෙන්ටයි ගුවෙන්ටයි කතා කරනවා. බෙන් මෙතෙන්ට ආවට පස්සේ එයාගේ ඔරලෝසුවේ මොකක්දෝ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර හොර කල්ලිය කෙනෙක් අහනවා ඇත්තටම ඔයාලා කවුද කියලා. එතකොටම මේ හොර කල්ලිය හිටපු ගෑන් ළමෙක් කියනවා මේ තුන්දෙනා පිටසක්වල ආක්‍රමණ වලින් පෘථිවිය ආරක්ෂා කරන ප්ලම්බර්ස් කියන ආරක්ෂක සංවිධානයේ සමාජිකයෝ කියලා. ඒ වෙලාවේ බෙන් ඔයා කොහොමද අපි ගැන දන්නේ කියලා ඇහුවම අර ගෑන් ළමයා මෙයා ළඟට ඇවිත් හෙල්මට් එක ගලවනවා. ඊට පස්සේ තමයි බෙන් දකින්නේ මේ යාගේ පරණ යාළුවෙක් වෙච්ච එලීනා කියලා. එලීනාගේ තාත්තා ප්ලම්බර්ස් සංවිධානයේ ආරක්ෂකයෙක්. ඒ ටික කාලයකට කලින් එයාගේ සංවිධානයෙන් අයින් වෙලා. ඊට පස්සේ එයාට මොකක්ද උනේ කියලා කවුරුවත්ම දන්නේ නැහැ. බෙන් ඊට පස්සේ අහනවා ඔයා කොහෙද මෙච්චර කල් හිටියේ? ඇයි මේ වගේ ඈත් එක්ක ගොඩලා වැඩ කරන්නේ කියලා අහනවා. ඊට පස්සේ එලීනා කියනවා මගේ තාත්තව කවුරු හරි පැහැරගත්තා. මං ඔයාව හොයාගන්න ඕන නිසා තමයි මෙයාලත් එක්ක එකතු වෙලා වැඩ කරේ කියලා කියනවා. කෙවින් ඊට පස්සේ කියනවා එහෙනම් ඔයා මේ ගැන ගිහින් පොලිසියට පැමිණිලි කරන්න කියලා. ඒත් එලීනා කියනවා පොලිසියට කිව්වට වැඩක් නැහැ. මොකද මං හිතන්නේ මේ වැඩේ කරේ පිටසක්වල ජීවියෝ කියලා. මෙයාලා මෙහෙම කතා කරගෙන ඉන්න අතරේ අපිට පෙන්නනවා කවුදෝ කෙනෙක් මෙයාලා දිහා බලන් ඉන්නවා කියලා. ඒ මනුස්සයා අර කල්ලි මිනිස්සු ගෙනාපු ආයුධය වෙච්ච අර චිප් ටික ඇක්ටිව් කරනවා. ඊට පස්සේ මේ චිප් වෙල්ලට පහර දෙන්න පටන් ගන්නවා. බෙන් ඊට පස්සේ එයාගේ බල ඔරලෝසුවෙන් පිටසක්වල ජීවියෙක් වෙන්න උත්සාහ කරනවා. ඒත් බෙන්ගේ ඔරලෝසුවේ මොකක් හරි අවුලක් වෙලා ඒක වැඩ කරන්න නැතුව යනවා. මේ නිසා ගුවෙන් සහ කෙවින් එයාලගේ බලයෙන් පාවිච්චි කරලා මේ චිප් වලට පහර දෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ එයාලා තේරුම් ගන්නවා මේවා සාමාන්‍ය චිප් නෙවෙයි කියලා. මේ වගේ තියෙන පිටසක්වල තාක්ෂණය. මේවා කවුරු හරි පාලනය කරනවා කියලා එයාලා තේරුම් ගන්නවා. ඊට පස්සේ එයාලා වටපිට බලනකොට දකිනවා මේ චිප් පාලනය කරන මිනිස්සයව. ඒත් එක්කම මේ වෙලාවේ බෙන්ගේ බලවලෝසුවත් වැඩ කරන්න පටන් ගන්නවා. බෙන් ඊට පස්සේ ශීත භූත වෙලා මේ චිප් වලට පහර දෙන්න පටන් ගන්නවා. ඒත් මේ වෙලාවේ අර මිනිස්සයා බෙන්ට පහර දීලා එයාගේ චිප් ටිකත් අරන් මෙතනින් පැන ගන්නවා. ඒත් බෙන් කොහොම හරි එක චිප් එකක් අරගන්නවා. මේ වෙලාවේ එලිනත් පැතිරින් අතුරුදහන් වෙලා ගුවෙන් කියනවා මේක එලිනගේ වැඩක් කියලා. ඒත් බෙන් නම් මේක විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ මේ තුන්දෙනා මේ චිප් ගැන තොරතුරු හොයන්න එයාලගේ මූලස්ථානයට යනවා. කාටත් හොරා එලිනත් මෙයාලගේ පස්සෙන් ඇවිත් ප්ලම්බර්ස් මූලස්ථානයට ඇතුල් වෙනවා. ඊළඟට මේ තුන්දෙනා මේ චිප් එක පරීක්ෂා කරන්න පටන් ගන්නවා. එතකොට මෙයාලා හොයා ගන්නවා මේවට පණ තියෙනවා කියලා වගේම ඒවා හැසිරෙන මීමැස්ස වගේ එකමුතුව කියලා. ගුවෙන් එයාගේ බලය පාවිච්චි කරලා මේ චිප් ආවේ කොහෙන්ද කියලා හොයලා බලන්න හැදුවත් එයාට මොකොත්ම හොයාගන්න බැරි වෙනවා. ඒ වෙලාවේ මෙයාලගේ මැක්ස් 100ත් මෙතෙන්ට එනවා. එයා අර චිප් එක දැකලා කියනවා මම මේක කලින් කොහෙද හරි දැකලා තියෙනවා කියලා. ඒත් එක්කම මෙතන තියෙන සිකියුරිටි එලාම වදින්න පටන් ගන්නවා. කවුරු හරි මේ බිල්ඩින් එකට අනවසරෙන් ඇතුල් වෙලා කියලා. ඊට පස්සේ මේ කට්ටියම ගිහින් කවුද ආවේ කියලා හොයලා බලනකොට මෙයාලා දකිනවා ඒ ඇවිත් තින්නේ වෙන කවුරුවත් නෙවෙයි එලිනා කියලා. එලිනාව දැක්කම 100ට ගොඩක් කේන්ති යනවා. එයා එලිනට බනිනවා ඔයා ආපු තැනටම යන්න කියලා. 100ට ගොඩක් කේන්ති ගිහින් ඉන්නවා කියලා දැකපු ගුවෙන් එලිනාව මෙතනින් එලියට අරන් යන්න හදනවා. මේ නිසා හොඳටම කේන්ති කියපු එලිනා 100ට බැලලා කියනවා අපිට උදව් ඕනම වෙලාවෙ ඔයා අපිට උදව් කරේ නැහැ. ඒ නිසා තමයි මගේ තාත්තවත් කවුදෝ පැහැරගත්තේ. මේ හැම දෙයකම ඔයත් වග කියන්න ඕන කියලා 100ට බැලලා එලිනා තනින් යනවා. එලිනා ගියාට පස්සේ බෙන් 100ගෙන් අහනවා ඇයි ඔයා ඒ වගේ දෙයක් කරේ කියලා. අපි එලිනට උදව් කරමු කියලා කියනවා. ඊට පස්සේ 100 එලිනාගේ තාත්තා ගැන විස්තර මෙයාලට කියන්න පටන් ගන්නවා. එලිනාගේ තාත්තත් ප්ලම්බර් සංවිධානයේ දක්ෂ සමාජිකයෙක්. එයාගේ නම වික්ටර් එමීලියෝ වෙල්ඩස්. 100 වික්ටර් ගැන ලොකු විශ්වාසයකින් ඉඳලා තියෙන්නේ. ඒත් මෙයා දවසක් ප්ලම්බර් සංවිධානයේ සේප්පු වල තියෙන පිටසක්වල තාක්ෂණ සොරකම් කරන්න යද්දි අතනම අහුවෙලා තියෙනවා. මේ නිසා වික්ටර් මේ සංවිධානය අයින් කළා දාලා තියෙනවා. 100 බෙන්ට කියනවා එලිනට උදව් කරන්න එපා කියලා. ඒත් 100 කියපු කිසිම දෙයක් ගණන් නොගත්ත බෙන් එලිනව හොයාගෙන යනවා එයාට උදව් කරන්න. බෙන් එලිනව හම්බෙලා කියනවා මං ආවේ ඔයාට උදව් කරන්න කියලා. බෙන් එහෙම කිව්වම එලිනට ගොඩක් සතුටු හිතෙනවා. මොකද බෙන් එයාව තාම විශ්වාස කරන නිසා. ඊට පස්සේ මේ දෙන්න එලිනට මේ චිප් හම්බෙච්ච තැනට යනවා. මේ අතරේ කෙවින් සිස්ටම් එක හැක් කරලා අර චිප් ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා. එදා රෑ කතාවේ මුලදී මෙලට පහර දුන්න පුද්ගලයා
පාලු පාරක ඇවිදන්න යද්දි හොරු දෙන්නෙක් ඇවිත් එයාව මංකොල්ල කන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අර පුද්ගලයා මේ මිනිස්සු දෙන්න ගැඟ ඇතුළට චිප් යවලා මේ මිනිස්සු දෙන්න එයාගේ වහලුන් කරගන්නවා. මේ වෙලාවේ බෙන් සහ එලීනට අර චිප් හම්බුන එලිනගේ තාත්තගේ ලැබ් එකට එනවා. අර බෙන්ලට කලින් පහර දීපු පුද්ගලයා බෙන්ලා එන දිහා ගොඩනැගිලි උඩට වෙලා බලාගෙන තමයි ඉන්නේ. එයා එයාගේ මිනිස්සු ලවා එතන තිබුණු පෙට්ටි වගේ ෂිප්පිට් කියන කම්පැනි එකේ වාහනයක දාලා වෙන තැනකට මාරු කරනවා. ඒ වගේම අර මිනිස්සුන්ට කියනවා අර දෙන්නවත් අල්ලගෙන එන්න කියලා. මේ දෙන්න විද්‍යාගාරය පරීක්ෂා කර කර ඉන්න අතරේ අර මිනිස්ස වහල්ලු කරගෙන ඉන්න මිනිස්සු ඇවිත් මේ දෙන්නට කියනවා ඇවිත් අපේ රජිනව මුණ ගැහෙන්න කියලා. මේ දෙන්න දකිනවා මේ මිනිස්සුන්ගේ ඇස්වල පාට වෙනස් වෙලා කියලා. එයාලා තේරුම් ගන්නවා මේ කට්ටිය පාලනය කරන්නේ අර චිප් කියලා. බෙන් එයාගේ ඔරලෝසුව පාවිච්චි කරලා මෙයාලත් එක සටන් කරන්න හැදුවත් බෙන්ගේ ඔරලෝසුව මේ වෙලාව වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මේ දෙන්න ඉක්මනට මෙතනින් දුවලා ගිහින් එයාලගේ බයික් වල නැගලා කොහොම හරි මෙතනින් පැන ගන්නවා. ආරක්ෂිත ස්ථානයකට ආවට පස්සේ බෙන් කියනවා එයාට ෂිප් පිට ආන්දරේට බඩු වගේක් ආවු බිලක් හම්බුණා කියලා. ඒකේ දිනේ දාලා තිබ්බාද? ඒ නිසා අපි දැන් මෙතෙන්ට ගිහින් බලමු කියලා බෙන් කියනවා. ඊට පස්සේ මේ දෙන්න මෙතෙන්ට යන පිටත් වෙනවා. මේ අතර කෙවින් කොහොම හරි සිස්ටම් එක හැක් කරලා සීයා වික්ටර්ගෙන් ප්‍රශ්න කරපු වීඩියෝ ටිකක් හොයා ගන්නවා. එතෙන්දි වික්ටර් කියනවා මේ චිප් වලට පණ තියෙනවා. එයාලා හදන්නේ අපිව අල්ලගෙන මේ ලෝකේ පාලනය කරන්න කියලා කියනවා. ඒ සීයා වික්ටර් කියන මේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැතුව එයා මේ ජොබ් එකෙන් අයින් කළා දානවා. කෙවින් ඊට පස්සේ මේ සිස්ටම් එක පාවිච්චි කරලා මේ චිප් ලෝකේ වැඩිපුරම තියෙන්නේ කොහෙද කියලා හොයා ගන්නවා. ඒ වෙන කොහෙවත් නෙවෙයි ඒ ෂිප් පිට ආයතනයේ ගවඩාවක. ඊට පස්සේ මේ දෙන්න ඉක්මනට එතෙන්ට යනවා. ඒත් එයාලා එතෙන්ට යනකොට ගොඩක් පරක්කු වැඩි. ඒ ගබඩාව සම්පූර්ණයෙන්ම මික්ස් කරලා. ඒ වෙලාවේ මේ දෙන්නට වෙන තැන්වල චිප් යවපු බිල් වගේක් හම්බ වෙනවා. එතකොට එයාලා තේරුම් ගන්නවා මේ චිප් ලෝකේ පුරාම පතරෝනේ හදලා තියෙන කියලා. ඊට පස්සේ මේ දෙන්න කාර් එක නැගලා යන්න හදනකොට කොහෙන්දෝ ඉඳන් ආපු අර පිටසක්වල චිප් ටිකක් මේ දෙන්නට පහර දෙන්න පටන් ගන්නවා. කෙවින් ඉක්මනට කාර් එක පදවගෙන මෙතනින් බේරලා යන්න හැදුවත් අර චිප් ලොකු බෝල වෙලා මෙයාලගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. කෙවින් ඒව විනාශ කරලා දාන්න හැදුවත් ඒක හරියන්නේ නැහැ. මේ හරියම ඉන්න බෙන්ටත් කෙවින්ගේ වාහනේ සද්ද ඇහිලා එයාත් මෙයාලා ඉන්න තැනට එන්න පටන් ගන්නවා. මේ වෙලාවේ පිටසක්වල චිප් කෙවින්ගේ වාහනේට පහර දුන්න නිසා ඒක පෙළලා ගිහින් වාහනේට ගොඩක් හානි සිද්ධ වෙනවා. ඒත් කෙවින් සහ ගුවෙන්ට නම් කිසිම කරදරයක් නැහැ. මේ චිප් වලින් මේ අය බේරුණා කියලා මේ දෙන්න හිතුවත් ආයෙත් අර චිප් මෙයාලට පහර දෙන්න පටන් ගන්නවා. ඒත් එක්ක මේ වෙලාවේ මෙතෙන්ට ආපෙන් මහවරක දැවන්තය වෙලා මේ චිප් එක සටන් කරන්න පටන් ගන්නවා. අන්තිමට මහවරක දැවන්තය කෙවින්ගේ කාර් එක අරගෙන අර චිප් වලට වේගෙන් පහරක් ගැහුවම ඒව විනාශ වෙලා යනවා. ඒත් මේ නිසා කෙවින්ට ගොඩක් කේන්ති යනවා. මොකද කෙවින් යා කාර් එකට ගොඩක් ආදරය කරපු නිසා. ඊට පස්සේ මේ හැමෝම ආයෙත් එයාලගේ මූලස්ථානට යනවා මේ චිප් ගැන තවත් තොරතුරු හොයන්න. මූලස්ථානයේදී 100ට දැනගන්න ලැබෙනවා මේ චිප් ලෝකේ පුරාම පැතිරලා තියෙනවා කියලා. එලින කියනවා මගේ තාත් කලින් ඔයාලට අනතුරු අංගවපු විදිහටම මේ චිප් ලොකු විනාශයක් කරන්න යනවා කියලා. එලින මෙහෙම කිව්වම 100ට ගොඩක් කේන්ති යනවා. එයා එලිනට බනිනවා ඔයාගේ තාත්තා කරපු විකාර පරීක්ෂණ නිසා තමයි අජීවීව තිබ්බ මේ චිප් වලට පණ ආවේ කියලා. මේ දෙන්න රණ්ඩු වෙන්න පටන් ගන්නවා. වෙන් මේ වෙලාවේ මේකට මැදිහත් වෙලා මේ රණ්ඩු නවත්තලා කියනවා මේ චිප් වැඩ කරන්නේ හරියට මීමැස්ස වගේ. ඒ නිසා අපි මේ චිප් වල රජිනව මරලා දැම්මොත් මේ හැම ප්‍රශ්නයක්ම විසඳෙයි කියලා කියනවා. ඊට පස්සේ අනිත් කට්ටියත් මේ කතාවට එකඟ වෙනවා. සීයා මේ කට්ටියට වැඩ බෙදලා දීලා මේ චිප් ටික ගැන තව පරීක්ෂණ කරන්න ඒ ව්‍යාගේ ඔෆිස් එකට අරගෙන යනවා. ටික වෙලාවකට පස්සේ බෙන් සීයාව හොයාගෙන එයාගේ ඔෆිස් එකට යනවා. ඒ සීයා මෙතන පේන්නේ හිටියේ නෑ. ඉතින් බෙන් සීයා කොහෙද ඉන්නේ කියලා බලනකොට එකපාරටම කොහෙන්දෝ ඉඳන් ආපු සීයා බෙන්ට පහර දෙන්න හදනවා. බෙන් කොහොම හරි මේකෙන් බේරලා සීයාව නතර කරන්න හදනකොටම මෙතෙන්ට ආපු කෙනෙක් සීයාට පහර දීලා එයාගේ සීයා නැති කරලා දානවා. සීයාට සීයාවට පස්සේ මෙයාලා තේරුම් ගන්නවා මේ චිප් විසින් සීයාවත් පාලනය කරන්න පටන් අරන් කියලා. සීයා කියනවා මිනිස් වර්ගය ඉවරයි. අපි මේ මුළු ලෝකයම පාලනය කරනවා කියලා එතන තිබ්බ බොත්තමක් ඔබලා තුමක් කියලා එයා එතනින් අතුරුදහන් වෙනවා. බෙන් කියනවා අපිට සීයාව බේර ගන්න නම් මුලින්ම මේ චිප් වල රජින හොයා ගන්න ඕන කියලා. ඊට පස්සේ මෙයාලා රජින ඉන්නේ කොහෙද කියලා හොයලා බලනකොට අන්තිමට මෙයාලට රජින ඉන්නේ කොහෙද කියලා හොයාගන්න පුළුවන් වෙනවා. ඒ ෂිප් පිට ආයතනයේ ප්‍රධාන මූලස්ථානයේ. ඊට පස්සේ මෙයාලා එතෙන්ට යන්න තීරණය කරනවා. කෙවින්ගේ කාර් එක විනාශ වුන නිසා කෙවින් බෙන්ගේ උපන්දිනේට දෙන්න හිටපු කාර් එක තමයි මෙයාලා මෙතෙන්ට යන්න පාවිච්චි කරන්නේ. එයාලා මේ ස්ථානයට ආවට පස්සේ දකිනවා මෙතන සම්පූර්ණයෙන්ම අර චිප් විසින් පාලනය කරන මිනිස්සුන්ගෙන් පිරීලා ඉන්නේ කියලා. ඊට පස්සේ මෙයාලා එතන තියෙන කර්මාන්ත ශාලාවක ඇතුළට යනකොට එයාලා දකිනවා චිප් නිබදවන බට කීපයකට එලිනගේ තාත්තා වික්ටර්ව සම්බන්ධ කරලා තියෙනවා කියලා. කෙවින් මේකට එලිනට බනින්න පටන් ගන්නවා. එලින කියනවා එයාගේ තාත්තා නිදෝෂී කියලා. තාත්තගේ ඇතුළේ තමයි රජින ඉන්නේ කියලා. කෙවින් කියනවා අපි වික්ටර්ව විනාශ කරලා දැම්මොත් රජිනත් විනාශ වෙයි කියලා. ඒත් බෙන් සහ එලින මේකට තදින්ම විරුද්ධ වෙනවා. ඊට පස්සේ බෙන් කියනවා බලොල්ලෝසෝ මගින් මේ චිප් වල DNA කොපි කරගෙන තියෙන නිසා එයාත් මේ චිප් එකක් බවට හැරිලා වික්ටර්ගේ ඇතුළට
රජින විනාශ කළ දාන්නම් කියලා. ඒත් මේ නිසා රජින බෙන්වත් පාලනය කරයි කියලා මේ කට්ටිය බය වුණත් අවසානයේ වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා මෙයාලා ඒකට කැමති වෙනවා. ඒත් එක්කම අර චිප් විසින් පාලනය කරන මිනිස්සු මේ කට්ටියව දැකලා එයාලා එනවා මේ කට්ටියව අල්ලගන්න. ඊට පස්සේ බෙන් මේ චිප් එකක් බවට පරිවර්තනය වෙලා රජිනව විනාශ කරන්න වික්ටර්ගෙන් ඇතුල් වෙන අතරේ අනිත් අය අර චිප් විසින් පාලනය කරන මිනිස්සු එක්ක සටන් කරන්න පටන් ගන්නවා. වික්ටර්ගෙන් ඇතුළේදී රජින බෙන්වත් එයාගේ පාලනයට ගන්න හැදුවත් බෙන් එකෙන් කොහොම හරි බේලා රජින එක්ක සටන් කරන්න පටන් ගන්නවා. හැබැයි කොහොම හරි අන්තිමට බෙන් රජිනව විනාශ කරලා දානවා. ඉතින් දැන් රජිනත් විනාශ වුන නිසා එළියේ ඉන්න හැම මිනිස්සෙක්ම සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. පිටසක් වල පාලනයෙන් මේ හැමෝම නිදහස් වුන නිසා එයාලා හැමෝම මේ ගබඩාවෙන් එළියට යන්න පටන් ගන්නවා. බෙන් ඊට පස්සේ සීයව හොයා ගන්නවා. සීය කියනවා එයා බෙන් ගැන ගොඩක් ආඩම්බර වෙනවා කියලා. අවසානයේ මේ හැමෝම සතුටින් විසිර යද්දි මේ මූවි එකත් මෙතනින් ඉවර වෙනවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරන්න. තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.